සතියකට දවසක් වීඩියෝ එකක් කරන එක අද වීඩියෝ එකක් කරන්න හිතුවේ මේ ලංකාවේ තෙල් පෝලිං ගැන ගෑස් පෝලිං ගැන ලංකාවේ තියෙන වාතාවරණය ගැන මැද පෙරදිග යුද්ධයත් එක්ක තියෙන වාතාවරණය ගැන දැන් කතා කරනවානේ. මමත් මේ මැද පෙරදිග ඉන්නේ මෙහෙටත් ඉතින් සද්දය ඇහෙනවා. ඒවයි රටවල් ප්‍රශ්න ඊළඟ කාරණාව තමයි දැන් ඔය තෙල් පෝලිං අරව මේව හැදුනේ මාධ්‍ය හින්දා ඊළඟට මාධ්‍ය නාලිකා හින්දා කියලා නාලිකා වලට වෙන YouTube කාර්යයන්ට වෙන ඊළඟට විපක්ෂයට මේ බෝලේ පාස් කර ආණ්ඩුව දැන් උඩ පනිනවනේ. පේනවා මේ අරුද තිබුණට පේනවා එහෙම එක තැන් වල බෝල් පාස් කර ඉන්න එක. දැන් තියෙනවා ආණ්ඩුවට හොඳ අවස්ථාවක්. පුන පුනා කියවනේ කාංචන 150ක් කොරා කනවා කියලා. ඔන්න දැන් තෙල් පෝලිං වල ඉඳලා තෙල් එකතු කරගෙන දැන් මිනිස්සු කියන විදිහට. එතකොට ඔය 150 ටක් ගාලා අඩු කරා නම් හොරා කාපු 150 ඔන්න මිනිස්සුන්ට ඒ ගානට විකුණ ගන්න වෙන්නේ නැහැ නේ තෙල්. ඒ වැඩි ගණන් වලට දීලා අරගෙන අඩු ගණන් වලට විකුණන්න බෑ උන්ට පාවිච්චි කරන්න විතරයි වෙන්නේ. ඒකට විකුණන එක නැති නවතින. ඔන්න කරන්න තියෙන එකම විකල්පේ. එතකොට තෙල් එකතු කරන්නේ නැහැ මිනිස්සු. ආණ්ඩුවට කරන් තියෙන එකම විකල්පේ. ඒක 150 අඩු කරා නම් ඇති. ඊළඟ එක තමයි ඔය පෝලිං වල ඉන්නේ විපක්ෂයේ පක්ෂ වලට ඡන්ද දීපෙව්ව විතරක් නෙමෙයි ජෙප්පොත් ඕන තරම් ඉන්නවනේ. ජෙප්පන්ටත් ඔය දෙන්නලා තියෙන්නේ. නැත්තම් ඔය ඉන්න ඔක්කොම කන්දරාව ඔක්කොම ඔය ඉන්නේ මේ විපක්ෂයට ඡන්ද දීපෙව්වද නෑ. ඔතන ඉන්නවා මේ JP එකට කඩේ ගිය ජෙප්පන්ට කඩේ ගිය ඕන තරම් ජෙප්පෝ ඉන්නවා. ඒක උන්ට රිදිලානේ තියෙන්නේ. එතකොට මේ මෙලෝ දේශපාලන ਵਿਚාරයක් නැති මෙලෝ දේශපාලන දැනුමක් නැති මේ පිට රටවල් වල ඉන්න මේ ඩුබායි දිහා ඉන්න ඊළඟට මේ කුවේට් දිහා ඉන්න බහරේන් වල ඉන්න ඔය අපේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවනේ ගෑනු ඉන්නවා පිරිමි ඉන්නවා මම දැක්කෝ සමාජ මාධ්‍ය වල දාලා තියෙනවා මේ ආණ්ඩුවට කඩේ යන වීඩියෝ හොදන වීඩියෝ ඩෝබින්ගේ වැඩනේ උන් කොහොමද ඩෝබි උන් ලංකාවේ දේශපාලන ਵਿਚාරයක් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ උන් හිතාගෙන ඉන්නේ අනුර තමයි හොඳටම කරන්නේ කියලා කරනවා හොඳටම පේනවා මේ තව ගෑස් ප්‍රශ්නේ විසඳුවේ නැහැ. තව තෙල් ප්‍රශ්නේට නිසි ක්‍රමවේදයක් සැලසුමක් තිබුණේ නැහැ. මේවත් එක්ක තමයි මේව වෙලා තියෙන්නේ කියලා අපිට හොඳටම පේනවා. එතකොට අනිත් එක තමයි මිනිස්සු හරි බයයි. ලංකාවේ මිනිස්සු හරි බයයි. මොකද ඒක සැරයක් තෙල් පෝලිං වල ඉඳලා වැට කාලා ඒක හින්දා ඒ මිනිස්සු බයයි. ඒක හින්දා තමයි මිනිස්සු වාහනයකට තෙල් ඩිංගක් හරි ගහගෙන තියාගෙන හදිස්සියේ ලෙඩක් දුකක් වුණොත් හොස්පිටල් එකකට යන්න හරි මිනිස්සු තෙල් ඩිංගක් එකතු කරගන්න බලන්නේ. ඊළඟට කෑන් වලට දැන් තෙල් දෙන්නේ නැහනේ. කෑන් වලට තෙල් ගෙනියන ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඊළඟ දීවරයන්ට කෑන් වලට තෙල් දෙන්න ඕනේ. ගොවියන්ට කෑන් වලට තෙල් දෙන්න ඕනේ. ඊළඟට ඔය රට ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ බිරින්දෑවරු බයිසිකල් පදිනවා ළමයි දාගෙන යනවා. ළමයි එක්ක යන්න ඕනේ. ඒ මිනිස්සුන් ටවුන් එකකට ගිහලා තෙල් ටිකක් ගහගන්න බෑ. ඒක එතකොට ඒ අය කාට හරි කියලා කෑන් එකක් දීලා කෑන් එකට තමයි තෙල් ගහගෙන ඉන්නේ. දැන් අපේ ගෙදරත් ඇත්තටම එහෙමයි. එතකොට කෑන් වලට තෙල් දෙන්නෙත් නැහැ. එතකොට මිනිස්සු කොච්චර අසරණ වෙනවද මේ දේවල් එක්ක බලද්දි. කියන්නේ නිසි සැලසුමක් නැහැ, ක්‍රමවේදයක් නැහැ. රට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා. මේ කරන්නම් වාලේ රටක් කරන්න බෑ. රටක් කරන්නත් හරි දැනුමක් තියෙන්න ඕනේ. ඒ හරි දැනුමක් නැතුව ඔය මිනිස්සු රැල්ලට ඇහිල්ලා කර කියා ගන්න දෙයක් නැතුව දැන් රට වලපල්ලට යමින් තියෙන අගාධයට යමින් තියෙන. එතකොට මේ මිනිස්සු හැමදාම විපක්ෂේටම ගහන එක නෙමෙයි තියෙන්නේ. මේවට තියෙනවා ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඕනේ. මුන්න වැරද්ද මුංගේ අතින් වුණත් විපක්ෂේ. ඉස්සර ඔහොමද උනේ ඔయిత වඩා හොරා කෑ. දැන් තෙල් පෝලිමක් තියෙනකොට ඉස්සර ඔය වගේ පෝලින්න තිබුණේ. ඉස්සර වැඩක් නෑ දැන්. මොකද දැන් බලේ දීලා තියෙනවනේ. ඒකින්ද පරණේව දැන් වැඩක් නෑ. හැමදාම මේ මොකද්ද කරන්න කියලා තේරෙනවද? සරලවම කියනවා නම් වහලා තියෙන ජරා ගොඩක් ඇඟිල්ලෙන් හාරලා ගඳ බලන වැඩන්නේ කරන්නේ. ඒක තමයි මේ කරන්නේ. ඒකේ ජරා ගොඩක් කොච්චර හරි හාර ගඳ බලනවා. ඒකනේ මොන වැඩේ කරන්න ගියත් විපක්ෂේ දාගන්නේ. ආණ්ඩුවේ මැතිවරුත් එහෙමයි, ජනාධිපතිත් එහෙමයි, අගමැතිත් එහෙමයි. මොනවා කරන්න ගියත් මොන රෙද්ද වුණත් විපක්ෂේ රැගිල දික් කර ඉන්නවා. මොකම් පුළුවන් ද රටක් පාලනය කරන්න. බෑනේ. ඒකින්ද මේ සබුද්ධික ජනතාව දැන් නම් තීරුම් ගත යුතුමයි. තීරුම් අරගෙන මේවට ක්‍රියාමාර්ග ගත යුතුමයි. ක්‍රියාමාර්ග ගන්න හැමෝටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ආයිබෝවන්. ජය වේවා.